ඔබට යෝජනාවක් කරනවා ඔබ එක දෙයක් කරන්න එපා කියලා. මොකක්ද? මැරෙන විදිහ හිතන්න එපා. මම මෙහෙම මැරෙන්න ඕන මෙහෙම මැරෙන්න ඕන කියලා හිතන්න එපා. හේතුව යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් ආකාරයකටද හිතන්නේ සිද්ධ වෙන්නේම අන්‍ය විදියකට වෙනස් විදියකට. ඔයාලගේ ගෙදර බලන්නකෝ ඔයාගේ මව් අන්තර වුණා නම් මව් ගැන පියා ගැන ඒ මිනිස්සු ජීවිතුන් අතර ඉඳින් කියපු විදියටද මැරුණේ කියලා. ඒ නිසා මැරෙන විදිය හිතන්න එපා. හැබැයි මෙහිම එකක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලු ගනුදෙනු ඉවර කළා තිඹිරිගේම පිරිනමම් පෑවා. මං අහන්නේ ඔයා ගනුදෙනු ඉවර කළාද? ඔයා මැරෙනකොට ගනුදෙනු ඉවර කරගන්න. දරුවොත් එක්ක ගනුදෙනු තියාගන්න එපා. ওই දරුවෝ අතෑරින්න බැරි ගනුදෙනු ඉවර නැති නිසා. දැන් බලන්නකො හිතට සමහර අයට ඔයාලගේ වචනෙන් ඕක පිටට එනවා. අනේ මුන් කසාද බැඳලා දුන්නා නම් ඔන්න මට කරදරයක් නැහැ. එතකල් මගේ ඔළුවට හරි වදයක් අක්කේ. කියලා කතා වෙන්නේ. ඒ කියන්නේ අර ඝන දෙනුවක් තියෙනවා. කසාද බැඳලා දෙනකල් අර කෙල්ල ඝන දෙනුවක්. ඔළුව නිදහස් නැහැ. සමහර අම්මලා කියනවා අනේ මන් නැති වුණාට පස්සේ අපේ මිනිස්සුන්ට කොයි වගේ කලදසාවක් ඇයිද? මේ මිනිස්සුන්ට වතුර ටිකක්වත් දෙන්න කවුරු හරි ඉඳීද? හිත නිදහස් නැහැ. ඔබට ඝන දෙනුවක් තියෙනවා. මම ළඟදී මැරිච්ච මිනිස්සු ගෙන්නලා ලෙඩ දුක් සනීප කරවපු ඔය මහා ආචාර්යවරයෙක්ගේ කතාවක් ඇහුවා. එයා ඉන්ටර්විව් එකක් කරනවා සාකච්ඡාවක්. එයා ගුප්ත විද්‍යාවයි වෛද්‍ය විද්‍යාවයි දෙකම එකතු කරලා ලෙඩ සනීප කරන කෙනෙක්. එයා කියනවා එයා ලක්ෂ 2ක් විතර මේ වෙනකොට කතා කරලා තියෙනවා අමනුෂ්‍යොත් එක්ක. එයාගේ නිවේදකේ අහනවා ඇයි ඔය මැරිච්ච මිනිස්සු එන්නේ මේ මිනිස්සුගේ ඇඟට? අර ආචාර්යවරයා කියනවා එයාගේ අත්දැකීමෙන් එයාට පාවිච්චි කරන වචනේ ඒ හැමතැනකම මේ මිනිසුන්ට මනුස්ස ලෝකෙත් එක්ක ඝන දෙනුවක් තියෙනවා කියනවා. ඝන දෙනු පියව ගන්න කියන එන්නේ. මට මේ වැඩසටහනේ හරි ලස්සනම වාක්‍ය බවට පත් වුණා. ඝන දෙනු මිනිසුන්ට කණ්ඩ නැතුව උනත් මහ පොළොව බදාගෙන ඉන්නවා. පොළොවත් එක්ක ඝන දෙනු. සමන්ඩ වෙච්ච අසාධාරණකම් හිතේ තියාගෙන ඉන්නවා. උඹලා අපිට මෙහෙම කළා අපිට කල දවසක් අපිට කාලයක් ඒවි අන්න ඝන දෙනු. නෝන අතෑර ගන්න බෑ, මහත්ය අතෑර ගන්න බෑ, දරුවෝ අතෑර ගන්න බෑ. ඝන දෙනු. ධර්මයේ අපි අහලා තියෙනවා හේතුඵල ධමයෙන් අටගත් සියල්ල නැසී යනවා වෙනසී යනවා. ස්ථිර දෙයක් ලෝකේ නැහැ කියලා. ඒත් අපි ඝන දෙනු. ඔබට අවසන් හුස්ම ටික හෙලනකොට මේ ලෝකේ දාලා යන්න බැරි කෙනෙක් හරි දෙයක් හරි තිබ්බොත් ඔබ මේ ලෝකෙට ආයෙනවා. එක්කෝ තිරිසන් සතෙක් විදිහට, එක්කෝ ප්‍රේතෙක් විදිහට, එක්කෝ අමනුෂ්‍යෙක් විදිහට එනවා. ඝන දෙනු ඉවර කරගන්න. දැන් ඔබ බලන්න ඔබ කැමති වෙන්න මැරෙනකොට කිසි කෙනෙක් ප්‍රාර්ථනා නොකරන්න. දැන්ම කල්පනා කරන්නකො මට මේ මැරෙනකොට මේ කිසිම කෙනෙක් මං ආයේ පතන්නේ නැහැ. මට මෙයා ඕන කියලා. අහවල් වැඩ ටික කරන්න මං ආයේ එන්න ඕන.
කියලා එහෙම ප්‍රාර්ථනාවක් නැතුව නිදහසේ දුන්නෙන් පිට වුණ ඊතලේ වගේ ආපස්සට හැරෙන්නේ නැතුව යන්නම යන ගමන යන්නම යන්න නැත්තම් දරුවන් ඉන්න අම්මලාගෙන් කී දෙනෙක් දරුවෝගෙන් නිදහස් වුණ සිතෙන් මැරෙයිද? කී දෙනෙක් දරුවන්ට බැඳුන සිතෙන් මැරෙයිද? අනේ මුන්ට යන කල දසාව මොකක් වේවිද? අන්න ඝන දෙනු ඉවර වෙලා නැහැ. හිත හදාගන්න දක්ෂ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මැරෙන විදිය නෙවෙයි මැරෙනකොට කොයි විදිහට හිත තියෙයිද කියන එක. මොකද මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. බුදුරජාන් වහන්සේ පිරිනොම් පෑවා. ඒ මහරහතන් වහන්සේලා පිරිනොම් පෑවා. උපාසක උපාසිකාවෝ කලුරිය කළා. කෝ අනුරාධපුරයේ දුටුගැමුණු රජුරන්ගේ මාලිගාව කෝ ලෝවාමා ප්‍රාසාදයේ පොතේ තිබ්බ මැණික දකුණු ඉන්දියාවට පේනවා කියනවා. කෝ ලෝවාමා ප්‍රාසාදය අතීතයේ මේ දෙව් පුරයක් වගේ තිබ්බ අනුරාධපුරය කෝ මේ මහා පොළොවටත් ගස් කොළන් වලටත් මේ අනිත්‍ය උරුම වෙලා යද්දී වෙනස් වීම උරුම වෙලා යද්දී අන්‍ය ස්වභාවයටපත් වීම උරුම වෙලා යද්දී මේ ලෝකේ ඔබ පිළිගන්නවද අම්මා කියලා කෙනෙක් කවදා හරි මැරෙනවා කියලා තාත්තා කියන කෙනෙක් කවදා හරි මැරෙනවා කියලා එහෙනම් ඔබගේ අම්මා කවදා හරි මැරෙනවා ඔබගේ තාත්තත් කවදා හරි මැරෙනවා ඔබ සූදානම් පිටින් බිරිඳ කවදා හරි මැරෙනවා ස්වාමියා කවදා හරි මැරෙනවා දරුවෝ කවදා හරි මැරෙනවා නත්ති ජාත සමරණ උපන් සත්‍යයට අමරණීය බවක් නැහැ